හෙලෝ ඇක්කල් වගස් ඉතින් කොහොමද ඔන්න ඔයාලා වෙනද වගේම එකතු වෙලා ඉන්නේ මගේ ඇක්කා vlogs LK YouTube channel එකත් එක්ක. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ගොඩ කාලෙකින් කියන්නේ සති දෙකකින් විතර වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ දවස්වල වැඩ සහ හේතු කීපයක් මත වීඩියෝ එකක් දාන්න බැරි වුණා, අප්ලෝඩ් කරන්න බැරි වුණා මගේ channel එකට. ඒක නිසා චූටි අප්ඩේට් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඒකත් බලන්න යන්න. චූටි අප්ඩේට් වීඩියෝ එකක් ඔයාලා ඉස්සෙල්ලා මගේ වීඩියෝස් බැලුවා නම් දකින්න ඇති මේ ටැංක් එකේ මුකුත්ම තිබුණ නැහැ. තිබුණේ මේ පොතෝස් වල විතරයි. දැන් අපි දාගෙන තියෙනවා සෑන්ඩ් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ප්ලාන්ට් වගේක් දාන්න තියෙනවා. ප්ලාන්ට් නම් තාම හිටවලා නැහැ. පොඩි වැඩකට ගෙනාවේ. ඊට පස්සේ මෙන්න මෙතන ප්ලාන්ට් එකක් තියෙනවා. මේකේ නම නම් මම දන්නේ නැහැ. ඊට පස්සේ ඉන්න අපේ ටයිගර් ෂවල් නෝස් පැටියා. එක්කෙනෙක් කාල් තිබ්බා. මොකද පැටියා මැරුණාද කියලා. නැහැ පැටියා හොඳට ඉන්නවා. ඒ විදිහට තමයි මේ ටැංක් එක තියෙන්නේ. මේ ටැංක් එකේ තව ගොඩාක් වෙනස්කම් කරගන්න තියෙනවා. දැනට නිකන් දාලා තියෙන ඔය සෑන්ඩ් එක සහ මේ ප්ලාන්ට් එක නිකන් දාලා තියෙන්නේ. ඕක වෙනස් කරගන්න ඔය සෙටප් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒකේ වීඩියෝ එකක් මම ඉක්මනට අරන් එන්නම්. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ඒක නිසා මේ අප්ඩේට් වීඩියෝ එක ගෙනාවේ. ගොඩ කාලෙකින් කියන්නේ සති දෙකකින් විතර වීඩියෝ එකක් මට අප්ලෝඩ් කරගන්න බැරි වුණා. පොඩි ප්‍රශ්න වගේක් සහ මේ දවස්වල වැඩ. ඒ නිසා තමයි මේ අප්ඩේට් වීඩියෝ එක ගෙනාවේ. හරි කොහොම හරි ඊට පස්සේ තියෙනවා අපේ රෙඩ් ගැලැක්සි ඉන්න ටැංක් එක. මේකෙත් පොඩි වෙනස්කම් කීපයක් කරගෙන තියෙනවා. රෙඩ් ග්‍රැවල් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ Java Fern පැලයක් දාගෙන තියෙනවා. ඒ ටික තමයි දැන්ට කරගෙන තියෙන්නේ. මෙයා ගැන කරපු වීඩියෝ එකේ ගොඩක් දෙනා අහලා තිබ්බා මෙයා white spot එකක් නේද කියලා. මෙයා white spot එකක් නෙමෙයි. මෙයා red galaxy. red spot කියනවත් මට ඇහිලා තියෙනවා. මන් දන්නේ ඒක හරියට මන් දන්නේ red spot කියනවත් මට ඇහිලා තියෙනවා. කොහොම හරි white spot එකක් නෙමෙයි මේක red galaxy. මේකෙත් තව වෙනස්කම් කීපයක් කරගන්න තියෙනවා. කලර් බූස්ටර් ලයිට් එකක් ගහ ගන්න ඕන. ඊට පස්සේ ගියාම ඩ්‍රිප් ෆුඩ් එකක් දාලා NBS පැල් ටිකක් හිටවලා ලස්සන කරලා ගන්න ඕන. කලර් බූස්ටර් ලයිට් එක නම් අනිවාර්යෙන් ගහ ගන්න ඕන. ඒතකොට තමයි කලර්ස් එන්හෑන්ස් වෙලා ලස්සනට මෙයා ගෙන්නේ. මෙයාලගේ ෆීඩින් ගැන කතා කරනවා නම් මෙයාලට මම නම් දෙන්නේ ඉස්සෝ සහ පැලට් එකක් දෙනවා ඇරවාන්ලට දෙන. ඒකේ නම නම් මට මතක නැහැ. මං උඩින් දාන්නම් ඒකේ ෆොටෝ එකක්. ඊට පස්සේ ඩ්‍රයි වර්ම් එකක් දෙනවා. වෙලුප් 90 එකක්. හිකාරි වගේ පැලට් එකක් දෙන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. ලයිව් ෆීඩ් නම් ටිකක් කලාතුරකින් වගේ තමයි දෙන්නේ. එහෙම තමයි මෙයාගේ ෆීඩින් වෙන්නේ. ඔයාලා මගේ ෆස්ට් වීඩියෝ එක බලුවා නම් ඔයාලා දකින්න ඇති මෙයා සාමාන්‍ය අඟල් 2ක වගේ පැටියෙක් මං ගෙනාවේ. දැන් නම් අඟල් 4කට කිට්ටුයි සයිස් වෙලා ඉන්නේ. දැන් මාසයක් විතර වෙනවා මෙයා ගෙනල්ලා. ඉන්නවා ඉතින් බලාගෙන ටැංක් එක උඩින් කවර් කරලා තියෙන්නේ. මොකද මඳුරෙක් හරි මොකක් හරි සතෙක් උඩින් ගියොත් මෙයා ටැංක් එකෙන් උඩ පැනලා ඒ සතාව අල්ල ගන්න බලනවා. ඒක නිසා ටැංක් එක උඩින් කවර් කරලා තියෙන්නේ. ගෙදර නැති වෙලාවක වගේ වුණොත් මෙයා ටැංක් එකෙන් එළියේ. මෙයාට තේරෙන්නේ නැහැනේ ටැංක් එකෙන් එළිය වතුර නැහැ කියලා. ඉතින් ඒ වෙලාවට ඉතින් අපි ගෙදර හිටියේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මූත් එක්ක කරන්න බැරි වැඩේ තමයි ඔය යට තියෙන දැන් නම් ග්‍රැවල් එකක් තියෙන ඉස්සලා සෑන්ඩ් එකක් තිබුණේ. වලවල් හරනවත් තැනින් තැන නිකන් කාර්මිකයෙක් වගේ එනවනේ. ඉතින් ඉතින් දෙන තරමක් කනවා බෑ කියලා නෑ. ඕන තරමක් කනවා දෙන තරමක්. එහෙම ඉතින් අපිට දෙන්නත් බෑ. දන්නවා ස්නේක් හෙට් හදන කඩ්ඩිය නම් දන්නවා. ඉතින් ෆීඩින් කරනකොට කොහොමද කරන්න ඕන කියලා. සාමාන්‍යයෙන් මෙයාලට ඉස්සෝ දෙනවා නම් සාමාන්‍යයෙන් ඉස්සෙක්ම දෙන්නේ නැහැ. චූටි කෑල්ලක් දෙන්නේ. ඒක දුන්නොත් දවස් දෙකකට වගේ මෙයාට හොඳටම ඇති. සාමාන්‍ය පැලට් වර්ගයක් වගේ දෙනවා නම් දවසකට එකපාරක් වගේ තමයි දාගන්නේ. ඒක ඕනම කෙනෙක් දන්නවා මේ මොස්ටර් ෆිෂ් හදන. පුදුමයි ඔය Java Fern පැලේටවත් තේමෝමීටරයකටවත් තාම මුකුත් කරේ නැහැ. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ඔය ඔතන මේ ෆිල්ටර් එකෙන් වතුර අවුට් වෙන තැනට රැට චොක් ගාලා ගහනවා. වෙලාවකට මම නිින්දෙනුත් බය වෙලා හැරෙනවා. මොකද්ද මේ අකෝ මේ ඇහෙන සද්ද කියලා මට පුදුම දැඟලිල්ලක් අප්පා තියෙන්නේ. මේ කොහොම තමයි ඉතින් මෙයාගේ වැඩ. හරි කොහොම හරි මම ඉස්සල්ලා කිව්වා වගේ මේක චූටි අප්ඩේට් වීඩියෝ එකක්. දිග වීඩියෝ එකක් නෙවෙයි. මම අනිවාර්යෙන් මගේ අනිත් ටැංක් එකේ අප්ඩේට් වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්නම්. ඒක අනිවාර්යෙන් සෙටප් එක ඉක්මනට මාරු කරන්න ඕන. ඒකේ වීඩියෝ එකකුත් මම අනිවාර්යෙන් අරන් එන්නම්. වීඩියෝ එකේ චූටි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මොකද මාත් YouTube channel එකකට තාම බීගින කෙනෙක්. මාත් මීට කලින් channel එකක් කරලා නැහැ. ඒවත් අපි හදාගෙන ඉස්සරහට වැඩ ටික කරගෙන යන්. එහෙනම් දැන්ට ගිහිල්ලා එන්න. මේ අක්වා vlogs LK